මගේ මූලික මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුවේ කැලණි විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය කරලා ඊට පස්සේ කුසිකම දෙපාර්තමේන්තුවේ පරීක්ෂණාංශයට මම රැකියාව සඳහා ආවා. ආවන් පස්සේ මම පරීක්ෂණ කටයුතු කරේ මේ පලිබෝධ මර්ධනය සම්බන්ධව. ඉතින් එතකොට කීට විද්‍යාව පිළිබඳව තමයි අධ්‍යයනය කරේ. ඒ කරලා කුමි පාලනය කරන්නේ ඒවට තිබුණේ ඇත්තටම පලිබෝධනාශක රසායනික පලිබෝධනාශක පමණයි. ඉතින් මට හිතුණා මේක ස්වදේශීය ශාක වලින් අපේ ආයුර්වේද කරනවා වගේ මේ ශාක වලින් පුළුවන් අපිට මේ නිෂ්පාදනය කරන්න මේ පලිබෝධනාශක. ඒවා පරිසරයට අපිට ගොඩක් අහිතකර නැතිය. ඒ අනුව මම මගේ මාස්ටර් ඩිග්‍රී එක MPhil ඩිග්‍රී එක මම කරා පේරාදෙණිය යුනිවර්සිටි එකේ කුසිකර්ම පශ්චාත් ආයතනයේ. ඒ කරලා ඒකෙදි මම මේ ලංකාවේ තියෙන ශාක වර්ග විශේෂ ශාක වර්ග තෝරාගෙන ඒවැය තියෙන කුමිනාශක පිළිබඳව මම පරීක්ෂණ කරා. කුමි මර්ධනය කරන්න කොයි විදිහට පුළුවන් කියලා. එතකොට මගේ PhD එක සඳහා මම ඇත්තටම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කොටසක් කරා රසායන විද්‍යාංශයේ. ඉතිරුව මම මේ උප්සලා විශ්වවිද්‍යාලයේ ස්වීඩන් වල තමයි මගේ අනිතර අධ්‍යයන කටයුතු කරේ. ඒ කඩේදී මම ඒකෙදි විශේෂයෙන්ම අපේ ලංකාවේ තියෙන ශාකවල තව වැඩිදුර පරීක්ෂණ කරා. කොහොමද සත්තු පාලනය කරන්නේ? කොයි විදියටද? විවිධ ආකාරයකට මේ කුමි සත්තු පාලනය කරන්න පුළුවන් මේ අපේ ශාකවල තියෙන රසායනික සංයෝග. ඒවා වෙන් කරලා අරගෙන ඒවා හඳුනාගෙන ඒ කටයුතු කරා. ඊට පස්සේ දෙපාර්තමේන්තුවේ මේ හිටවුණා පස්සේ මම කල්පනා කරා මේක මේ දැනට තියෙන දැනුම ප්‍රයෝජනට අරගෙන මගේ පළපුරුද්දයි අපි මේ රටට මොනවා හරි ජෛව පරිබෝධනාශක උත්පත්ති තිබුණේ නැහැ ඒ කාලේ. අපි ඒක නිපදවන්න. ඉතින් මේ සඳහා හොඳම රිසෝස් එක විදියට මම දැක්කේ කොහොමද? මොකද ලංකාවේ කොහොමද ඒ තත්ත්වවල දැනට වඩා තිබුණා ඕනතරම් තිබුණා. ඒකට අපිට කොහොම ඇටවලින් පරීක්ෂණ කටයුතු කරගෙන ගියා. ඒ අනුව දැනට අපි ලංකාවේ මම හිතන්නේ තව තියෙනවද දන්නේ නැහැ පළවෙනි පරිබෝධනාශක රෙජිස්ටර් කරා. ජෛව පරිබෝධනාශකයක් විදිහට පරිබෝධනාශකයේ සම්පූර්ණ වෙබ්සයිට් රෙජිස්ට්‍රේෂන් එක අපේ සාහිතික ලබාගෙන අපි දැනට මාකට් එකට ඒවා නිකුත් කරනවා. මේකෙදී ඇත්තටම දැනට පරිබෝධනාශක වලින් පාලනය කරන්න බැරි පලිබෝධ ඉන්න මේකෙන් පාලනය කරන්න පුළුවන්. කුසිකර්ම දෙපාර්තමේන්තුව පලිබෝධ රාශියකට පාලනයට මේක නිර්දේශ කරලා තියෙනවා. මේක ඉතින් මීමැස්සන්ට එහෙම අපේ හිතකර සතුන්ට විසතාවේ ගොඩක් අඩුයි. ඊළඟට අපේ තව ප්‍රොඩක්ට් එකක් මම නිෂ්පාදනය කරලා ඒකත් පේටන්ට් කරලා තියෙන පාඩයක්. දැන් පළතුරු මැස්ස කියන එකත් ඊටාම මේ ප්‍රශ්න ඇති කරන සතෙක්. එයා මම හිතන්නේ අඹ peer වලට ඒකම කාර්යවල වැටපොළු වලට විශාල වශයෙන් ඒගොල්ලෝ ඉස්සර පෙන්සියන් කියන රසායනික මේ කුමිනාශකයි දවස් 14ක් අවම වශයෙන් තියන්න ඕනේ. ඒත් ගැව්වෙන් පස්සේ ගෙඩිය කඩන්න නැතුව. ඒතකොට අපි කොච්චර වස කරනවද? ඉතින් ඕවා ඉඳලා අපි වෙනත් තාක්ෂණයක් හදනවා ප්‍රෝටීන් බේට් එකක්. ඒ ලග්‍රෝ බේට් කියලා දැන් මේක වෙනද පොලි කරන්න පුළුවන්. මේකෙදි කරන්නේ ගැහැණු මැස්ස ආකර්ෂණය කරනවා. දැනට ලංකාවේ තියෙන එකම ගැහැණු පළතුරු මැස්සන් මර්ධනය කරන තාක්ෂණය මේකෙදී කණ්ඩ එන සතාට අපි වෙනත් කුමිනාශක ඉතාම සුළු ප්‍රමාණයක් මිශ්‍ර කරලා අපි ඒක තනින් තනට භෝගේ යොදපුවාම පොළවල ඩිස්ප්ලේ කරපුවාම ඒ ආවට ඉන්න පළතුරු මැස්සන්ගේ ගැහැණු මැස්ස විශේෂයෙන්ම එදිලා ගිහිල්ලා ඒගොල්ලෝ මරණයටපත් වෙනවා. ඒ අනුව අපේ හානිය අඩු කර ගන්න පුළුවන්. මේක මුලින් ඉඳන්ම කරගෙන යන්න ඕනේ. ඒක තමයි ඉතාම සාර්ථක. ඔක තමයි දැන් ප්‍රධාන අපේ තියෙන කොම්බ ඇට හොඳට ක්ලීන් හොඳ ඇට තමයි තෝරලා ගන්නෙ. අලුත් ඇට ගන්න අනිත් එක. ඒක ගත්තාම අපි මේකෙන් අපිට පුළුවන් මේ මැෂින් එකෙන් වැඩිපුර තියෙන තෙල් අයින් කරන්න. කොම්බ තෙල්. එතකොට මේකේ රත් වෙන්නේ නැහැ. මේක කෝල් ප්‍රෙස් මේ මැෂින් එක. අපිට මේකෙන් පුළුවන් වැඩිපුර තියෙන ටික අයින් කරන්න. එතකොට ඊට පස්සේ මේක යනවා අපේ එක්ස්ට්‍රැක්ෂන් ටැංක් එකට. දැන් මෙන්න මේක තමයි එක්ස්ට්‍රැක්ෂන් ටැංක්. මේකේ ඉන්සුලේෂන් පිටපැත්තේ තියෙන ටැංකිය ඇතුලේ. මේකට දාලා මේක අපිට
අපේ ඒ සොල්වන්ට් වර්ග තියෙනවානේ අපි කියන්නේ අපිට මේ ප්‍රොසෙස් එකට ඕන සොල්වන්ට් තමයි අපි ගන්න. එකින් එකට වෙනස් වෙනවා. අපි ඒක දාලා අපිට පුළුවන් මේ හීට් කරන්න අපේ ස්ටීම් බොයිලර් එකක තියෙන එකෙන් අපි මේක කන්ට්‍රෝල් කරලා සාමාන්‍ය ටෙම්පරේචර් එක 45ට 50ට අඩියෙන් තියාගන්න. 45 විතර යනවා. ඒ වගේ කන්ට්‍රෝල් කරගෙන මොකද එක්ස්ට්‍රැක්ෂන් ප්‍රොසෙස් එක අපි ඉක්මනට. ඊළඟට මේක එක්ස්ට්‍රැක්ට් කරන් පස්සේ අපි මේක ට්‍රාන්ස්ෆර් කරනවා මෙන්න මේ ටැංක් එක. මේකදී අපි ෆිල්ටර් කරගන්න. ඒක ෆිල්ටර් එකක්ද එතන තියෙන්නේ? ඔව් ඒක ෆිල්ටර් එකෙන් අපි ගන්නවා. ඊට පස්සේ මේකෙන් යනවා අපි මේ ස්ටෝර් ටැංක් එකට. මේ ටැංක් එකේ අපි දැන් අපේ ඒ එක්ස්ට්‍රැක්ට් කියලා කියමු අපි. ඒක අපි මේක එකතු කරනවා. ඊට පස්සේ මේක අපි යවනවා අර එහා පැත්තේ තියෙන්නේ කොලම් එක වගේ එකක්. ඒක ඩිස්ලිලේෂන්. අපිට පුළුවන් ඒකෙන් සොල්වන්ට් එක අයින් කරන්න. එතකොට අපේ ඕන කන්සන්ට්‍රේටඩ් ප්‍රොඩක්ට් එක එනවා. අනේ ඒක තමයි පාවිච්චි කරන්නේ අපි ෆෝමියුලේෂන් කියන ප්‍රොසෙස් එකත් එක්ක අපිට පුළුවන් ප්‍රොඩක්ට් එකට. ඒක තමයි ඉලෙක්ට්‍රෝනික එක හදන බේසික් ප්‍රොසෙස් එක. දැන් අපි මේක අපේ එක ප්‍රොඩක්ට් එකක්. මේක සම්පූර්ණ රෙජිස්ට්‍රේෂන් ලංකාවේ තියෙන බයෝපෙස්ටිසයිඩ් එකක් විදියට යන්නේ. මේක කුචිකර්ම දෙපාර්තමේන්තුවත් ටෙස්ලා ගොඩකට නිර්දේශ කරලා තියෙනවා. මේකේ විශේෂත්වය තමයි මේක ජෛව පලිබෝධනාශකයක්. ඒක කොම්බැටේ සාරයේ තියෙන කුමිනාශක හැකියාවන් තමයි අපි වෙන් කරගෙන මේක හදලා තියෙන්නේ. ඒතර මේක ස්ටෑන්ඩඩ් ප්‍රොඩක්ට් එකක්. ඒ කියන්නේ හරියට ඒ අපි සාමාන්‍ය ස්ටෑන්ඩ් පෙස්ටිසයිඩ් එක තියෙන ගුණාංග ඔක්කොම එකේ තියෙනවා. එතකොට මේක අවුරුදු 2ක කාලයක් වැලිඩ් මේකේ සත්‍සිතාගාලේ ඒ කාලේ අවුරුදු 2 තියෙනවා ස්ටෑන්ඩඩ් එකට. එතකොට මේකේ වැදගත් එක තමයි දැන් අපි ගොඩාක් පෙස්ටිසයිඩ් පාවිච්චි කරාට ගොවින් එකක් ඒවා හුඟක් ඒවා අපිට විශේෂයි. මේ මැස්සා පරිසරය ඔක්කොම විනාශ වෙනවා. නමුත් අපිට මේකෙන් ඒවා වළක්වගෙන අපිට ඕන සතා විතරක් අපි පාලනය කරගන්න පලිපෝදකයා පාලනය කරගන්න පුළුවන්. මේ මැස්සවම ඉතුරු වෙනවා. ඊළඟ එකේ තමයි ප්‍රතිරෝධීතාවය කියලා අවිලා තියෙනවා. පලිබෝධනාශක ගොඩක් දැන් ප්‍රතිරෝධ. මොන බෙහෙත් ගැහුවත් මිනිස්සු කියනවා එක්ක බෙහෙත් පාක් නැහැ ඒක නෙමෙයි. සතා එකට හැඩ ගන්නවා. ඒකට කියන්නේ ප්‍රතිරෝධීතාවය. ඒ ප්‍රතිරෝධීතාවය වළක්ව ගන්න මේක ඕන. මේක සංකීර්ණ සංයෝග ගොඩක් මේකේ තියෙනවා. ඒක නිසා පලිපෝදකයකට ප්‍රතිරෝධීතාවය ඇති කරගන්න ඉතාම අපහසුයි ඇත්තනම් බෑ කියන එක. එතකොට අඩුම වශයෙන් එක මේක තනිකර ගොවිකට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් කුමිනාශක භාවිතා කරනකොට මැද්දට මේක එකක් ගියොත් අර ක්‍රියාකාරීත්වය නැවත අරගෙන පාලනය කරගෙන යන්න පුළුවන්. ඉතින් ඔය ගොවි හුඟක් කරනවා දැනුවත් තියෙනවා. අනික මේක අපිට විෂ නැහැ. අපිට අවම විෂ. මේ බ්‍රෑන්ඩ් එකේ එකයි. මොකද කොහොඹනේ තියෙන්නේ. කොහොඹ එක තියෙන්නේ. ඉතින් මේකින්ද කිසිම එහෙම මේක ගොඩක් ඒ වගේ වැදගත් යන්නේ ඉක්මනට දැන් ඔකේට ගෙවුම් පස්සේ සුමාන ගණන් තියෙන්නේ. ඉක්මනින් වියෝජන වෙලා යනවා. විසර රහිත ජාතිවල. එතකොට ඉතින් ඒක මාර වටිනාකමක් තියෙනවා. මම මත අනිත් ඒවා ගැනත් පොඩ්ඩක් අපි විස්තරයක් කරමු. මේ අපේ ඔව් දැන් මේ ප්‍රොසෙස් එකේදී අපිට ඇති වෙනවා මේක අපේ ඩ්‍රයි ප්‍රොඩක්ට් එක. මේ අපි කියනවා මේ නීම් කේක් පවුඩර් කියලා. හා. මේකෙදී මේක හැබැයි මේ අර පසට එකතු කරන්න පුළුවන් ජෛව පොහොරක්. හා. බයෝපෙස් මේ මොකද බයෝ එහෙම නැත්නම් මේකට කියනවා තව එකක් තියෙනවා මේකේ තියෙනවා පසේ ගුණාත්මය වැඩි කරනවා. ඒක සොයිල් ඇමෙන්ඩ්මන්ට් කියලා තමයි ඒකට කියන්නේ. ගුණාත්මය වැඩි කරනවා. ඒ දෙකම මේකේ ක්වොලිටි තියෙනවා. මේකේ නියුට්‍රියන්ට් උත් ලැබෙනවා. පසේ ඉන්න මේ අපිට හිතකර සත්තු වැඩි කරනවා. බැක්ටීරියා වෙනව වර්ධනය කරන්න පුළුවන්. ගැඩවිල් පණු එහෙම මේක වැඩි කරනවා. අර අහිතකර කොටස පාලනය කරනවා. ඒ නිසා එතනත් වැටෙන්නේ මේකේ ඇත්තට මේක ඩුවල් පර්පස් මේක පිටරටින් ෆර්ටිලයිසර් තියෙන හොඳ ගණන් ලොකු ලස්සන ලේබල් එකක් ගන්න. නමුත් ලංකාවේ අපේ දෙතුන් ප්‍රචාරය. එතකොට මේකේ තව එකක් තියෙනවා. මේ කොහොඹ තෙල් එක. මේ කොහොඹ තෙල් එක අපි දැනට මේක යූටිලයිස් කරන්නේ නැහැ. නැත්නම් මේක ඊළඟ මගේ ප්‍රොසෙස් එක ඊළඟ තියෙන මේක ප්‍රොඩක්ට් එකක් විදිහට මම ඩෙවලොප් කරනවා. දැනට ඒකට අවශ්‍ය වැඩ කරගෙන මේක අපිට පුළුවන් මේක සාමාන්‍ය මේ හීට් වෙන්නේ නැති එක. මේකට කියනවා කෝල් ප්‍රෙස් නීම් ඔයිල් කියලා. හත් වෙන්නේ නැතුව යන්නේ. මේක කිසිම කිමිකල් එකක් නෑ. හොඳම 100% ඊළඟ අපේ මේක මේ පේටන්ට් කරපු අපේ ප්‍රොඩක්ට් එක ලග්‍රෝ බේට් කියලා.
මේක විශේෂත්වය තමයි මේක පළතුරු මැස්සෝ ඉල් මැස්සෝ කියලා ඉන්න ඔය අඹ වලට කරයිල වැටකොළු වලට හානි කරන ඒ මැස්ස මේ පින්තූරේ තියෙන්නේ ඒක මෙන්න මෙයාවගේ ගැහැණු මැස්ස ආකර්ෂණය කරන එකම ප්‍රොඩක්ට් එක මේක තමයි මේකට පුළුවන් ඒකොල්ලෝ ආකර්ෂණය කරලා තමයි ඒකොල්ලෝ තමයි බිත්තර දාන්න ගෙඩිය විදලා බෝ කිරීම ඔක්කොම කරන්නේ මේකෙන් පාලනය කර ගන්න පුළුවන් ටික මේකෙදී අපි ස්පිනෝසයිඩ් කියන කුමිනාසිකේ පොඩ්ඩක් මිශ්‍ර කරන්න ඕනේ මේ කණ්ඩ ඉන්නේ සත්තු එලා මැරෙන්නේ පැහැදිලි ඔව් ඒ විදිහට ඒ සත්තු ටික එතකොට අවටින් ටික විතර මැරෙන්නේ මේක අපි සාමාන්‍යයෙන් 16 ටැංකියකට මේ බෝතලේ යන්නේ ඒකෙන් පුළුවන් අක්කරයක් ගන්න. එතකොට කොළවලට තනින් තනට පොඩ පොඩ ගහගෙන යන්නේ අපි. එතකොට ඒ සතා ඇවිල්ලා කාපුවාම අදට පාලනය කරගන්නවා. තාම සාර්ථක පෙරමෝන් නෙමෙයි. මේක විතරයි ෆීමේල්ස්ලා ඇට්‍රැක්ට් කරනවා. ඉතින් ඊට නියුට්‍රිකයා ප්ලස් කියලා මේක කාබන්ගේ දියර පොහොරක්. මේක දුම්කල වලට විතරයි මීටස් කරලා තියෙන්නේ. දුම්කල වලින්මයි අපි ගන්නෙ. දුම්කල යන වේස්ට් එකකින් තමයි මේ ප්‍රොඩක්ට් එක ගන්න මේ දියර පොහොරක්. මේකත් ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට අපි හදලා දෙනවා. මණ්ඩලමත අපි දුරකථන අංකයක් මේ ප්‍රොඩක්ට්ස් ගන්න මේ වැඩසටහන බලන කවුරු හරි හිටියොත් අපිට දුරකථන අංකයක් ලබා දෙන්න කොහොමද? මේක කතා කරන්න පුළුවන්. ඔව්. 077යි. හරි. 44යි. හරි. 44යි. හරි. 7යි 44යි. හරි. ඒ නම්බර එකට ගන්න පුළුවන්. එහෙම නැත්නම් මම කෙලින්ම බණක කමන්නේ. ඒ නම්බරෙත් කියන්න. මගේ කෙලින්ම මගේ තාක්ෂණික ප්‍රශ්නයක් නම් මම ගොඩක් ඒවට උදව් කරනවා. මගේ නම්බර එක 074යි 91යි 734. ආයෙත් පරක් කියමු 0යි 074යි 91යි 734. රයිට් බොහොම ස්තුතියි නා. right